අද වීඩියෝ එකෙන් කතා කරන්නේ AI වීඩියෝ එකක් හදන හැටි. කාලයකින් කැලේට ආවා වීඩියෝ එකක් හදන්නක්. සුබ දවසක් කියලා පිළිගන්නවා කිඩක්ෂල්ගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලන් මොබයිල් ෆෝන් එක විතරක් භාවිතා කරලා Google Veo 3 වලින් අපි කොහමද හරියටම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මේක සිංහලෙන් කතා කරන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ස්කිප් කරන්න නැතුව මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා ඊට අපිට තියෙන bell notification ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ඕගොල්ලන් ඉන්ටර්නෙට් යන Chrome browser එක open කරගන්න ඕනි. ඉතින් මම මෙන්න ඔයගේ මම ඉන්ටර්නෙට් යන Chrome browser එක open කළා. මෙන්න මෙතන ඕගොල්ලෝ search කරන්න ඕනි Google Flow. එහෙම නැත්නම් Flow කියනොත් ඕගොල්ලන්ට search කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ search කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් වෙන site එකක් තියෙනවා. ඉතින් එන්නේ site එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන create with Flow කියලා තියෙනවා. අන්න ඒකට ඕගොල්ලෝ එකපාරක් touch කරගන්න ඕනි. ඉතින් ඒකට touch කරාට පස්සේ ඕගොල්ලන්ගේ Gmail එක select කරගෙන යනවා. ඉතින් කැමති Gmail එක දීලා මෙන්න මේ වගේ message එකක් එනවා. මෙන්න මේක මේ message එක ටික් එකක් දාලා ඔන්න ඕගොල්ලෝ මෙන්න මේ වගේ next කියන බටන් එක click කරන්න ඕනේ. එම් click කරාට පස්සේ මෙන්න මේ agreement එක පොඩ්ඩක් කියවලා මෙන්න මෙතන continue පල්ලට scroll කරලා continue කරන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන create project කියලා බටන් එක උඩ ඕගොල්ලෝ එකපාර click කරන්න ඕනේ. ඉතින් මෙන්න මේක click කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන text to video කියලා තියෙනවා. ඉතින් අන්න ඒක ඕගොල්ලෝ select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ aspect ratio එක තෝරන්න තියෙනවා. 16:9 නැත්නම් 9:16 කියන ratio එක. ඊට පස්සේ output අපිට මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Veo 3.1 fast කියලා එහෙම නැත්නම් quality කියන එක ඕගොල්ලන් beta audio ඒ වගේ දා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දාගත්තට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් generate වීඩියෝ කියන තැනට ඕගොල්ලෝ ටෙක්ස්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න කලින්ම ටෙක්ස්ට් එකක් හදලා තියාගත්තා. ඉතින් අන්නේ ටෙක්ස්ට් එක ඕගොල්ලෝ දෙන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේකේ දුන්නාට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන icon එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ වගේ send කරලා ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි දුන්න ratio එකට අනුව මේක generate වෙනවා. ඉතින් අන්න ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ අපි දුන්න prompt එක අනුව මේ වීඩියෝ එක generate කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේක play කරලා උන බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට මෙන්න මෙතන download කියන බටන් එකෙන් download කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉස්සෙල්ලා මම play කරලා පෙන්නන්නම්. හරි ඉතින් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන download කියන බටන් එක click කරාට පස්සේ මෙතන original size කියලා තියෙනවා. අන්න ඒකට click කරන්න. එතකොට තමයි ඕගොල්ලන්ගේ වීඩියෝ එක download වෙන්නේ. හරි ඉතින් මෙන්න මේවා download වුණා. ඉතින් අද වීඩියෝ එක ඕම තමයි අවසන් වෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.